අද මම ඔයාලට පෙන්වන්න යන්නේ නයාගේ පිරිමි සතා ගෑනු සතා ඒ වගේම මෙයාගේ සොසර නාලේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් බලා ගන්න. මේ තියෙන්නේ මෙයාගේ මල පහ මුත්‍රා කරන තැන මෙයා. හොඳට බලා ගන්න. මේ තියෙන්නේ මෙයාගේ සොසර නාලේ මේ වලට බලා ගන්න පුළුවන්. මෙයාගේ උරගාන සතුන්ගේ සෑම සතෙක්ගෙම මෙතන තමයි සොසර නාලේ පිහිටන කට මැද. මෙතනින් තමයි මෙයා හුස්ම ගන්න. එතකොට මෙයා යම්කිසි වෙලාවක ගොදුරක් ගන්නකොට මේ සොසන නාලේ මේ එක පැත්තකට ගන්නවා එයා. ඊට පස්සේ තමයි ගොදුර ගිලින්නේ. මෙයාගේ විසදල පිහිටලා තියන්නේ මෙන්න මෙතන. මෙයා දෂ්ටනය කරනකොට තමයි මෙයාගේ දල එළියට එන්නේ. මෙතන එකක් තියෙනවා. අනිත් එක මෙතන තියෙනවා. මෙයාගේ යට හනුවේ තියෙන දත් දෙක දත් මෙතන තියෙනවා. ඒවයි විසක් නැහැ. ඒවා සපා කෑමකට ලක් වුණොත් ඒවා විසක් නැහැ. සාමාන්‍ය නිදන්ගත රෝග තියෙන කට්ටියට කෑවොත් නම් ඒක බලපානවා. වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕන. මෙන්න මේ දල දෙක තමයි මෙයාගේ විසම දල දෙක. මෙතන තියෙන්නේ. සොසන නාලේ ගිහිල්ලා හේතු වෙන්නේ මෙන්න මෙතනට. එයාගේ දැන් අපි මෙහෙම කට වැව්වාම මෙහෙම මෙන්න මෙතන තමයි සොසන නාලේ ගිහිල්ලා එකතු වෙන්නේ. මෙයා සාමාන්‍යයෙන් මාස 6ක 7ක වගේ පිරිමි සතෙක්. අඩි 3කට ආසන්න. අඩි 3කට ආසන්නවා කියන්නේ. හොඳට බලා ගන්න ඕනේ.